ලෝකරූරජින තරංගයක් කිව්වම අපේ හිතට එන්නේ අර දිලිස්සන ගවුම් ලස්සන හිනාව විතරද සමහර විට. ඊට වඩා ගැඹුරු දෙයක් තියෙනව වෙන්න පුළුවන්. හරියටම. මොකද අද අපි කතා කරන්න යන කෙනා 2024 ශ්‍රී ලංකා ලෝකරූරජින අනුදි ගුණසේකර එයා ඒ වේදිකාව පාවිච්චි කරන්නේ වෙනස්ම විදිහකට. ඔව් අපේ අතේ තියෙනවත් තොරතුරු වගේක් අනුදි ගැනයි ඇයගේ සෙහෙලි කියලා වැඩසටහනකුයි ගැන අපි බලමු. කොහොමද ඇය මේ කිරුල මේ අවස්ථාව ඇත්තටම සමාජයට බලපෑමක් කරන්න පාවිච්චි කරන්න කියලා. ඒක තමයි වැදගත්. විශේෂයෙන්ම ඔසප් සනීප ආරක්ෂාව වගේ අත්‍යවශ්‍ය ඒත් වැඩිය පතා නොකරන මාතෘකාවක් ගැන ඇය වැඩ කරන විදිය. ඒ වගේම පොඩි සංසන්දනයක්ත් කරන්න වෙනව නේද? අතීත නියෝජිතවරියන් එක බලද්දි අනුදිගේ මේ ප්‍රවේශය කොහොමද වෙනස් වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම. මොකද අවුරුදු ගාණක් තිස්සේ ලෝක රූරජින තරඟයේදී ශ්‍රී ලංකාවට එහෙම ලොකු තැනක් ලැබිලා තිබුණේ නෑනේ. ඒක ඇත්ත. ඒ තනුදී රටාව කඩනවා. 70 වෙනි ලෝකරූරජින තරඟයේදී අර දක්ෂතා වටේ තියෙන්නේ ටැලන්ට් රවුන්ඩ් එක. ඔව් ටැලන්ට් රවුන්ඩ් එකේ අවසන් වටේට තේරෙනවා. ඒක ශ්‍රී ලංකාවට පළවෙනි වතාවටලු නේද? ඔව් ඔව්. ඒක පළවෙනි වතාවද? ඒකෙම පේනවා නේද? එතන වෙනසක් තියෙනවා කියලා. ඒ ජයග්‍රහණය වැදගත්. ඒ ඊටත් වඩා වැදගත් වෙන්නේ ඒ ලැබුණු අවධානය ඒක මොකටද යොමු කරන්නේ කියන එක. එතනට තමයි අර සෙහෙලි වැඩසටහන එන්නේ. හරියටම. අපේ තොරතුරු වලට කැහැතියට නම් ඒක නිකන් තරඟට කියලා පටන් ගත්ත දෙයක් නෙවෙයි වගේ ඊට කලින් ඉඳන්ම කරගෙන ආපු කැපවීමක් තියෙන වැඩක්. සෙහෙලි වලින් වෙන්නේ අර උසප් දරිද්‍රතාවය කියන එක නැති කරන එක නේද? ඒ කියන්නේ මොකක්ද ඒ? ඔව් උසප් දරිද්‍රතාවය කියන්නේ අර සනීප ආරක්ෂක තුවා වගේ දේවල් ගන්න පහසුකම, ඒව පාවිච්චි කරන්න පහසුකම් නැතිකම, සමහරවල්ලාට මේ ගැන තියෙන දැනුම අඩුකම මේ ඔක්කොම. හරි. ඉතින් සෙහෙලි වලින් කරන්නේ දැනුවත් කිරීම කරන එක, ඒ වගේම අත්‍යවශ්‍ය දේවල් ආධාර විදිහට ලබා දෙන එක. ඒක පැතිරිලා තියෙන විදිහත් ලොකුයි වගේ නේද? පාසල් බන්ධනාගාර වැඩ කරන තැන්වලටත් යනවා කියලා තියෙනවා. ඔව්. ඒක තමයි කියන්නේ මේක නිකම්ම නමට කරන දෙයක් නෙවෙයි ඇත්තටම බිමට බහැලා වැඩ කරනවා. එතකොට අතීතයේ දිහා බැලුවොත් කණින් කිරුළු දරපු අය, කාවින්දි නිත්මිනි වගේ අය, ඒ අයගේ අවධානය තිබුණේ වෙනස් පැත්තකටද? සමහර විට අපේ මූලාශ්‍රවල කියවෙන විදිහට නම් කලින් අවධානය සමහර විට අර බාහිර පෙනුම, සුන්දරත්වයේ පැත්තට වැඩිපුර ගියා වෙන්න පුරුවා. ඒත් අනුදිගේ ක්‍රියාකාරීත්වය ඒක වෙනස්. ඇයනේ වේදිකාව සමාජ වැඩකට යොදා ගන්නවා. ඒ කියන්නේ කිරුළ දිහා බලන විදිහේ වෙනසක් තියෙනවා. නිකම්ම ඔළුවේ තියාගන්න දෙයක් නෙවෙයි. අන්න ඒක තමයි. ඒක වගකීමක්. වෙනසක් කරන්න පුළුවන් මෙවලමක්. ඒක බලයක් වගේම වගකීමක් කියලා එයා දකිනවා. ඇත්තටම අපේ මේ මූලාශ්‍රවල තියනව නේද? මේ ලෝක රූරජින තරඟය කියන්නේ නිකම්ම සුරංගනා කතාවක් නෙවෙයි, අරමුණක්, අදිෂ්ඨානයක්, සැබෑ බලපෑමක් සඳහා තියෙන සටන් බිමක්. ඒකත් හරිම බලවත් ප්‍රකාශයක්. ඔව්. ඒකෙන් මේ මුළු සංකල්පෙ දිහා බලන විදිහ වෙනස් වෙනවා. ඒ වගේම තව දෙයක් කියනවා. අනුප්‍රාණය ලැබුණද හොඳයි, ඒත් වැඩක් නැතිනම් ඒක නිකම්ම විනෝදාස්වාදයක් විතරයි කියලා. ඒ කියන්නේ ආදර්ශයක් ගත්තට මදි වැඩකුත් කරන්න ඕන කියන එක. අනිවාර්යයෙන්ම. ඊට පස්සේ අහනවා කෙනෙක් Tamanට තියෙන වේදිකාව, කටහඬ, කාලය ඒක යොදාගන්නේ මොකටද කියලා. අනුති ගැන කියද්දි එයා වෙනසක් කෙනකම් බලන් හිටියේ නෑ. එයා මේ වෙනස වුණා කියලාත් කියනවා. ඒක තමයි කතාවේ හරය. අවසානයේට උපුටල දක්වලා තියෙනවා වෙනස ඔබම වන්න, දෙම්ම පටන් ගන්න කියලා. ඒ කියන්නේ මේක කාටත් කරන්න පුළුවන් දෙයක්. එහෙනම් අද කතාව සාරාංශයක් විදිහට ගත්තොත් අනුදි ගුණසේකර කියන්නේ ලොකු වෙනසක් පෙන්눔 කරන කෙනෙක්. ලෝක රූරජින වගේ වේදිකාවක් වුණත් සෙහෙලි වගේ වැඩසටහනක් හරහා මේ ඔසප් දරිද්‍රතාවයේ වගේ ඇත්ත ප්‍රශ්නයකට විසඳුම් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා එයා පෙන්නනවා. හරියටම කිරුළ කියන්නේ නිකම්ම ගෞරවයක් නෙවෙයි. ඒකත් එක්ක වගකීමක් එනවා කියන පණිවිඩය තමයි ප්‍රධාන වෙන්නේ. එහෙනම් අන්තිමට අපි හැමෝටම හිතන්න දෙයක් තියෙනවා. මේ රූරජින තරංග ප්‍රසිද්ධ චරිත වලින් එහාට ගිහින් අපි සාමාන්‍ය ජීවිතේදී අපිට තියෙන සමහරලාවට පොඩි වේදිකාවක් වෙන්න පුරුවන්, ලොකු එකක් වෙන්න පුරුවන්, ඒක කොහොමද අර්ථවත් විදියට පාවිච්චි කරන්නේ? අර වෙනස තමාම වීම කියන එක. ඒක අපේ පෞද්ගලික මට්ටමින් කොහොමද ආදාළ කරගන්න පුරුවන්ද?